අයිබෝන් ඇග්‍රෝ 94 YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලත් එක්ක අද මම ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් කතා කරනවා. වෙනස් විදිහේ මාතෘකාවක් කියලා කියන්නේ අපි මේ දවස් ටිකේම කතා කරේ දිලිනාශක ගැන. ඉතින් මම අද වෙනස් විදිහේ තවත් දිලිනාශකයක් ගැන කතා කරනවා. මේක රසායනික සංයෝගය තමයි අයිසෝප්‍රොතිලේන් කියන රසායනික සංයෝගය අඩංගු Fuji1 කියන ට්‍රේඩ් නේම් එකේ. එහෙම නැත්නම් වෙළඳ නාමයෙන් හඳුන්වන දිලිනාශකය ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. මම මේකෙදි ඔයාලත් එක්ක කතා කරනවා මේක යොදන්න ඕන ප්‍රමාණ, රෝග, ඒ වගේම නිර්දේශ කරලා තියෙන භෝග, ඒ වගේම මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ, ඒ වගේම මම ඔයාලත් එක්ක කතා කරන ඉස්සරහට කතා කරන බලාපොරොත්තු වෙන දිලිනාශක ගැන පොඩි හැඳින්වීමක් කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. ඉතින් මේ අයිසෝප්‍රොතිලේන් කියන දිලිනාශකය ගැන කතා කරද්දී මේක සිස්ටමික් ෆංගිසයිඩ් එකක්. මේ දිලිරනාශකයේ විශේෂත්වය තමයි අනිත් පද්ධති මේ දිලිරනාශකයට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාවක් මේ අයිසෝප්‍රොතිලේන් කියන රසායනික සංයෝගය අඩංගු දිලිරනාශක වලට තියෙනවා. මේකේ FARC වර්ගීකරණයත් බැලුවහම මෝඩ් ඔෆ් ඇක්ෂන් එක එහෙම නැත්නම් මේක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ දිලිර විශේෂයක, දිලිර බීජාණුවක, දිලිර සෛලයක, ලිපිඩ සංශ්ලේෂණය, ඒ වගේම ප්‍රවාහනය, ඒ වගේම සෛල පටලයේ මේ අඛණ්ඩතාවයට තමයි බලපෑම් කරන්නේ. මේකේ ටාගට් සයිට් එක කෝඩ් එක ගැන කතා කරද්දී F2 කියන කෝඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. මේ ටාගට් සයිට් එක මේකේ කියන්නේ ෆොස්ෆොලිපිඩ් බයෝසින්තසිස් මෙතිල් ට්‍රාන්ස්ෆරේස් කියන එන්සයිම් එකට තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම බලපෑම් කරන්නේ. ඒ කියන්නේ ෆොස්ෆොලිපිඩ සංශ්ලේෂණය නවත්තනවා. ඒ වගේම මේ ෆොස්ෆොලිපිඩ සංශ්ලේෂණයට වැදගත් වෙන මෙතිල් ට්‍රාන්ස්ෆරේස් කියන එන්සයිම් එකට ප්‍රධාන වශයෙන් බලපෑම් කරනවා මේ අපි කියන අයිසෝප්‍රොතිලේන් කියන සිස්ටමික් ෆංගිසයිඩ් එක. මේකේ ගෲප් නේම් එක ගත්තාම ලිතියෝලේන්ස් කියන ගෲප් නේම් එකට තමයි අයිති වෙන්නේ. ඒ වගේම කෙමිකල් බයොලොජිකල් ගෲප් එක ගත්තොත් ඒකත් ලිතියෝලේන්ස් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකේ ISO කොමන් නේම් එක එහෙම නැත්නම් ISO හඳුන්වන නාමය වෙන්නේ අයිසෝප්‍රොතිලේන් කියන නමෙන් තමයි හඳුන්වන්නේ. මේකේ FARC ගෲප් කෝඩ් එක ගත්තොත් 6 වෙනි කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. මෙන්න මේ FARC ගෲප් කෝඩ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටාගට් සයිට් කෝඩ් එක මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් අපිට ලේබල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේ කාණ්ඩයේ දිලිරනාශක මේ දිලිර සෛලයකට කොහොමද බලපෑම් කරන්නේ, කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කියලා. ඉතින් අපි බලන්න ඕන ලේබල් එකක් බලද්දී ප්‍රධාන වශයෙන්ම මේකේ රසායනික සංයෝගය මොකක්ද, ඒ වගේම මේ ගෲප් කෝඩ් එක එහෙම නැත්නම් මේ FARC ටාගට් සයිට් එක හඳුන්වන කෝඩ් එක බලා ගන්න පුළුවන් නම් ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් නම් මේ දිලිරනාශකයේ ක්‍රියාකාරීත්වය එහෙම වුණොත් ඔයාගේ ශේෂ්ත්‍රයේ තියෙන රෝගය හඳුනාගත්තට පස්සේ හරිම දිලිරනාශකය තෝරාගන්න ගොඩක් පහසු වෙනවා. ඊළඟට අපි බැලුවාම මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේ අයිසෝප්‍රොතිලේන් කියලා කියන්නේ දිලිරනාශකයක දිලිර සෛලවල අපි කලින් කතා කරා වගේම ෆොස්ෆොලිපිඩ ජෛව සංශ්ලේෂණය නිෂේධනය කරන එක ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම දිලිර ලිපිඩ පරිවෘත්ත ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් බලපෑම් කරනවා මේ ෆොස්ෆොලිපිඩ්. එහෙම නැත්නම් අපි දන්නවා මේ ලිපිඩ කියන්නේ ප්‍රධාන වශයෙන්ම සෛලයක පටලවල ක්‍රියාකාරීත්වයට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ජෛව සංශ්ලේෂණයට අවශ්‍ය අත්‍යවශ්‍ය එන්සයිම් එකක් තමයි මේ ට්‍රාන්ස්ෆරේස් කියන්නේ. ට්‍රාන්ස්ෆරේස් කියන එන්සයිම් එක නිෂේධනය කරන එකෙන් තමයි මේ දිලිර බීජාණු විනාශ කරන්නේ, දිලිර බීජාණු දිලිර රෝගය පාලනය සිද්ධ වෙන්නේ. ඉතින් මේ ෆොස්ෆොලිපිඩ කියලා කියන්නේ දිලිර සෛලවල පටල ගොඩ නැගෙන්න ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන ප්‍රධාන සංරචකයක්. ඒ වගේම මේක නිෂ්පාදනය අවහිර කරනවා කියන්නේ දිලිරනාශකයක් යෙදුවට පස්සේ මේ රසායනික සංයෝගයෙන් මේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා කියලා කියන්නේ දිලිරවල අලුතින් සෛල බිත්ති හැදෙන්න පුළුවන් හැකියාව නැති කරනවා. ඒ වගේම සෛල පටලවල ක්‍රියාකාරීත්වය සෛල පටල ගොඩ නැගීම සම්පූර්ණයෙන් අත්හිටුවනවා. ඉතින් මේ වගේ ක්‍රියාවලියක් තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මේ දිලිර බීජාණු විනාශ වෙන්නේ. සාමාන්‍යයෙන් මේක ආසාදනය වළක්වන විදිහ බැලුවොත් අපි පද්ධතිමය දිලිරනාශකයක්. ඒකින්ද ශාක පටක අභ්‍යන්තරයේ තියෙන දිලිර බීජාණු වලටත් ඒ වගේම අපි දන්නවා අපි මීට කලින් කතා කරලා තියෙනවා මේ දිලිර සෛලවල හයිෆේ හදනවා. හයිෆේ කියන්නේ මෙයාලගේ මේ බීජාණු වර්ධනයත් එක්ක මෙයාලගේ ගහණය වැඩි කරද්දී මෙයාලගේ මේ අලුත් බීජාණු වර්ධනය වෙනවා. ඉතින් මේ වර්ධනය වෙනකොට අලුතින් මේ කොඩි ටික එහෙම නැත්නම් මේ බීජාණු වර්ධනය වෙන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ හයිෆේ. ඉතින් මේ හයිෆේ දිගු වෙන එක නතර වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරේ ඉඳන් මේ ගහණයක් වර්ධනය වෙන්න ඕන හැම අවස්ථාවකම
නැති කරන එක තමයි මේ දිලීර නාශකයෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ඒකින්ද ශාක අභ්‍යන්තරයේ දිලීර ගහණය වර්ධනය වළක්වනවා වගේම මේ දිලීර බීජාණු ශේෂ්ත්‍රය පුරා ව්‍යාප්ත වෙන එක ශාකයක් අභ්‍යන්තරයේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව සම්පූර්ණයෙන් නතර කරනවා. මේකේ පද්ධතිමය චලනය ගැන කතා කරොත් අපි කිව්වා high systemic fungicide එකක් කියලා. ඒ කියන්නේ ඉහළ පද්ධතිමය ගුණාංග තියෙන දිලීරනාශකයක්. සාමාන්‍ය මේ වගේ දිලීරනාශකයක් ශාක පත්‍රවල ඉඳලා ශාක මුල් වලට දක්වා ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ශාක අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා, ශාකයට ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ වගේම මේකේ තවත් විශේෂත්වයක් තමයි වර්ධක නියාමකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ශාක මුල් වර්ධනයට ඒ වගේම ආතති ප්‍රතිරෝධීතාවයටත් වැඩි බලපෑමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ශාකයේ වර්ධනයට ශාකයෙන් මේ පරිසරයෙන් වෙන්න පුළුවන් ආතති ගහණය කරගෙන ශාකයට හොඳ වර්ධනයක් ගන්නත් මේ දිලීරනාශකයේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මේක නිර්දේශ කරලා තින්නේ වීවගාව මුල් කරගෙන. ඒ වගේම අනිත් භෝග වලටත් යොදන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. ඉතින් මේ වීවල ධාන්‍ය පිරෙන්න ප්‍රධාන වශයෙන්ම මේ ආතති ප්‍රතිරෝධය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ශාක මුල් වල වර්ධනය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේකේ තවත් විශේෂත්වයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ ගති ගුණත් මේ දිලීරනාශකයේ තියෙනවා. ඊළඟට අපි මේ අයිසෝප්‍රොතිලේන් කියන දිලීරනාශකය නිර්දේශ කරලා තියෙන භෝග ඒ වගේම රෝග ගැන කතා කරද්දී ඊවගාවේ කොළපාළුව කියන රෝගයට ප්‍රධාන වශයෙන් නිර්දේශ කරලා තියෙනවා. ප්‍රමාණයෙන් ගත්තොත් ජලය ලීටර් 16කට මිලිලීටර් 20ක් නිර්දේශ කරලා තියෙනවා. ඔයාගේ ශේෂ්ත්‍රය හෙක්ටයාරයක් වගේ නම් මිලිලීටර් 400ක් නිර්දේශ කරලා තියෙනවා. හෙක්ටයාරයකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් මිලිලීටර් 750ක් වගේ ප්‍රමාණයක් නිර්දේශ කරලා තියෙනවා. යොදන වාර දෙකක පරතරය ගත්තොත් දවස් 7කට 10කට වතාවක් යොදන්න පුළුවන්. මේ වාර දෙකක පරතරය කියලා කියන්නේ අපි අද යොදලා අපිට ආය සතියකින් දවස් 10කින් ආය වතාවක් ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ පෙරාස්වනු කාලය දවස් 14ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පෙරාස්වනු කාලය කියන්නේ අපි මීට කලින් කතා කරා ශේෂ්ත්‍රයට අපි යොදන්න ඕනේ අස්වැන්න නෙලන්න දවස් 14කට කලින්. මොකද මේකේ ක්‍රියාකාරී සංයෝග මේ සිස්ටමික් ෆංගිසයිඩ් එකක් හින්දා එහෙම නැත්නම් මේ පද්ධතිමය දිලීරනාශකයක් හින්දා ශාක අභ්‍යන්තරේ රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අස්වැන්න නෙලන්න දවස් 14කට කලින් අපි මේක ශේෂ්ත්‍රයට යොදන්න ඕනේ. ඒ වගේම මේක නිර්දේශ කරලා තියෙනවා අර්ථාපල් තක්කාලි වගේ භෝග වලට. මේ අර්ථාපල් තක්කාලි වල පූර්වාංගමාරය කියන රෝගයට ජලය ලීටර් 16කට මිලිලීටර් 40ක් නිර්දේශ කරලා තියෙනවා. මෙතනදී හෙක්ටයාරයකට මිලිලීටර් 800ක් හෙක්ටයාරයකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් මිලිලීටර් 1500ක් ලීටර් එකමාරක් වගේ නිර්දේශ කරලා තියෙනවා. මේකෙත් වාර දෙකක කාල පරතරය දවස් 7-10ක් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. පෙරාස්වනු කාලේ දවස් 14ක්. ඒ වගේම අර්ථාපල් තක්කාලි වල පශ්චිම අංගමාරය රෝගයටත් මේක නිර්දේශ කරලා තියෙනවා. ජලය ලීටර් 16කට මිලිලීටර් 50ක් නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම කෙසෙල් වල සිඟටෝනා කොඩෝනා පට්ටලප රෝගයටත් නිර්දේශ කරලා තියෙනවා. මෙතනදී ප්‍රමාණය ගත්තොත් ජලය ලීටර් 16කට මිලිලීටර් 20ක් විදිහට නිර්දේශ කරලා තියෙන්නේ. හෙක්ටයාරයකට අවශ්‍ය වෙන ප්‍රමාණය ගත්තොත් මිලිලීටර් 400ක් හෙක්ටයාරයකට වඩා වැඩි භූමියක නම් මිලිලීටර් 750ක් වගේ නිර්දේශ කරලා තියෙනවා. මෙතනදිත් වාර දෙකක පරතරය දවස් 7-10ක් වගේ තමයි නිර්දේශ කරලා තියෙන්නේ. පෙරාස්වනු කාලය දවස් 14ක් විදිහට තමයි මේකේ නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් අයිසෝප්‍රොතිලේන් කියන දිලීරනාශකය ගැන තමයි මට අද ඔයාලත් එක්ක කතා කරන්න ඕන උනේ. ඒ වගේම මම ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ දිලීරනාශක වෙළඳපොලේ ගන්න නැති වුණත් ඉස්සරහට එන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ ට්‍රේඩ් නේම් එක නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ මේ රසායනික සංයෝගය අඩංගු. ඒ කියන්නේ දිලීරනාශකයක මොන රසායනික සංයෝගයද අඩංගු? ඒ වගේම FARC කෝඩ් එක මොකද්ද? ඒකෙන් දිලීර වලට වෙන බලපෑම මොකද්ද කියන දේ තමයි මට ඇත්තටම කියන්න ඕන උවමනාව තියෙන්නේ. ඒ වගේම මේක යොදන ප්‍රමාණය, ඒ වගේම මේක කොහොමද මිශ්‍ර කරන්නේ, මේ වගේ දේවල් අපිට ලේබල් එකේ බලා ගන්න පුළුවන්. ලේබල් එක හොඳට කියවුවාම ඒ වගේම මේ විදිහට වෙළඳ පොලේ නැති වුණත් මේක සුලභව අපිට හොයාගන්න නැති වුණත් මේක නිර්දේශ කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකෙන් මේ භෝග වලට නිර්දේශ කරලා තියෙන එක. ඉතින් ඒ නිසා මේක අපිට වැදගත් වෙන්නේ අපිට ඉස්සරහට මේ දිලීර රෝග ගැන කතා කරද්දී අපිට ගොඩක් එන ප්‍රශ්නයක් තමයි මේක දිලීරනාශක කෘමිනාශක වලත් තියෙනවා. මේකට මේ ප්‍රතිරෝධීතාවයක් ගොඩක් ගොඩනගා ගන්නවා එකම දිලීරනාශක අපි ශේෂ්ත්‍රයට යොදනකොට. එතකොට අපිට වෙනස් කරන්න ඕන නම් වෙනස් ප්‍රතිඵලයක් ගන්න ඕන නම් මේ වගේ අපිට සුලභව භාවිතා කරන්න නැති රසායනික සංයෝගයක් අපිට යොදලා උසස් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක වැදගත් වෙන්නේ. මේ වගේම
ඒ වගේම අපිට ඉස්සරහට කරන්න ඉන්න වැඩවලට ගොඩක් වැදගත් වෙනවා මේ හැම කෘමිනාශකයක් හැම දිලීරනාශකයක් ගැනම අදහසක් තියෙන එක. මොකද මේ දිලීර රෝග ගැන අපි පොඩක් හොයලා බලද්දි මේ දිලීර බීජාණු ඒ වගේම මේකේ විශේෂත්වය මේකේ ක්‍රියාකාරීත්වය මේ දේවල් ගැනත් අපිට අදහසක් තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ හැම නිර්දේශ කරලා තියෙන හැම දිලීරනාශකයක්ම කෘමිනාශකයක් ගැනම අපි කතා කරන්න ප්‍රධාන හේතුව වෙන්නේ. ඒ වගේම ඔයාලට ඉස්සරහට තවත් කතා කරන්න තියෙන දිලීරනාශක 4ක් 5ක් වගේ ප්‍රමාණයක් මම ඉස්සරහට නට්වෝ ඒ වගේම ඇක්‍රොබැක්ට් ප්‍රොවිකා රිඩොමිගෝල්ඩ් මේ වගේ දිලීරනාශක ගැන තමයි මම ඉස්සරහට කතා කරන්න ඉන්නේ. ඒක ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැඩිපුර භාවිතා වෙන දිලීරනාශක ටිකක්. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ දවස් ටිකේ කතා කරපු දිලීරනාශක වලින් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඒ වගේම ඉස්සරහට කතා කරන්න තියෙන දේවල් වලිනුත් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට වැදගත් වෙන දෙයක් තිබුණා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.